එක්දස් 886 පර්ණවාඩියේදී ආරම්භ කරපු කොළඹ ආනන්ද විද්‍යාලය මේ වෙනකොට අවුරුදු 138ක් සපිරෙනවා. මේ අවුරුදු 138 ඇතුළත ආනන්දයේ විවිධ චරිත මේ සමාජයේ උන්නතිය උදෙසා බිහි කරනවා. ඒ බිහි කරපු චරිත එකතු වෙලා 1908 දී ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය පටන් ගන්නවා. මේ වෙනකොට ආදිශිෂ්‍ය සංගමයට වසර අවුරුදු 117ක් වෙනවා. මේ කාර්යය තුළ විශාල කාර්යයක් ආනන්ද විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය එකතු කරලා තියෙනවා. ඒ එකතු කරපු කාර්යය සැකවින් ඉදිරිපත් කරන්නට ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය විසින් අර්ධවාර්ෂිකව ආනන්දය සංගරාව ඉදිරිපත් කරනවා. මෙම සංගරාවේදී හැමදාම අපි ආනන්දය වෙනුවෙන් වැඩ කටයුතු කරපු විශේෂ එහෙම නැත්නම් සුවිශේෂී චරිතයක් සමග සුහද කතා බහක එක් වෙනවා. එතකොට අද දින අපි මේ සාකච්ඡාවට කැඳවාගෙන එන්නේ ඊටාම සුන්දර චරිතයක්. ඉතින් අපි එතුමා හඳුනා ගැනීමට පෙර අපි එතුමාට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. 1959 අගෝස්තු මාසයේ 10 වෙනිදා කොළඹ කාසල් රෝහලේදී විමල් අබේසුන්දර සහ කල්යාණි අබේසුන්දර කියන දෙපළට දාව සිව් දෙනෙක්ගේ පවුලේ වැඩිමහල් දරුවා ලෙස මෙලොව එළිය දකිනවා ප්‍රනීත් නිෂාද අබේසුන්දර. මම හිතන්නේ ඔබතුමාව පින්තූරෙන් දැක්කම මට නම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සමාජයේ හැම දෙනෙක්ම සුන්දර චරිතයක් විදිහට ඔබතුමාව දන්නවා. මේ සුන්දර චරිතය අද මෙහෙම ගොඩනගෙන්න ළමා කාලය සහ සහෝදර සහෝදරයන්ගේ විස්තර ටිකක් අපිට දැනගන්න පුළුවන්. මගේ තාත්තා ලේඛකයෙක්, කවියෙක්. එතුමා රැකියාව කළා පුවත්පත්වල සිංහල විශ්වකෝෂයේ ආරම්භක කර්තෘ මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතා යටතේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රියා කළා තියෙනවා. පසු කාලයක එතුමා ගුවන්විදුලි සංස්ථාවේ නිබන්ධ සම්පාදකවරයෙක්, නිෂ්පාදකවරයෙක් වෙනවා. මගේ අම්මා ගායිකාවක්. ඇය රජයේ ලලිත කලායතනෙ ඉගෙනගෙන ඉන්දියාවට ගොහිල්ලා වීණා වාදනයත් ගායනයත් ඉගෙන ගත්තා. එතකොට අපේ ගෙදර සම්පූර්ණයෙන්ම තිබෙන උපභෝග පරිභෝග භාණ්ඩ පොත්පත්. පත්තර සංගරා පොත්පත් තාත්තට විශාල පුස්තකාලයක් තිබුණා. තාත්තා හමු වෙන්න මම එනවා විවිධ ලේඛකයෝ, කවියෝ, මේ සංගීතඥයෝ, ආචාර්ය අමරදේවයන්, පනී භාරත මට ඒ අයව මතකයි. විමලේන්ද්‍ර වතුරේගම, උපනන්ද බටුගෙදර, බඹරකුටුවේ සුධර්ම, පී මනල්ගොඩ ආදි වශයෙන් යූ.ඒස්. පෙරේරා, සිරිය කරුණාරත්න අබේසේකර. ඉතින් ඒ අය කතා කරන්නේ හැම වෙලාවෙම හිස් දේවල් නෙමෙයි, ඕපදූප නෙමෙයි. වුන් කතා කරලේ ලංකාව ගැන, ලෝකෙ ගැන, සාහිත්‍යය, දේශපාලනික තත්ත්වයන්, සංස්කෘතිකමය කාරණා, පොතපත, සිංහල භාෂාව, බුදුදහම, අනිකුත් ආගම් ගැන. මොකද පියා හමු වෙන්නට එනවා මුස්ලිම් වරුන්, හින්දු අය. ඒ අය ඉස්ලාම් ධර්මය ගැන, හින්දු ආගම වගේම කේ ෆ්‍රැන්සිස් නැමැති මහත්මයෙක් ආවා. එතුමන් ඉස්සර පාදිලිතුමෙක්, එතුමා කතෝලික කෙනෙක්. මේ අය විවිධ ආගම් ගැන, බුදුදහමත් එක්ක කතා කරනවා. ඒවා අපිට ඇහුණා පුංචි කාලේ ඉඳලා. අපි පොත්පත් සංගරා කියවන්න පුරුදු වුණා. ඒ පරිසරය ඇතුලේ තමයි හැදුනේ වැඩුනේ. අපේ අම්මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඇයට හොඳට කවි ගයන්න පුළුවන්. ඇය ගීත ගායනා කරලා තිනවා. ඇය ඉන්දියාවට ගොහිල්ලා ආචාර්ය අමරදේව, පී.වී. නන්දසිරි, ඩී.ආර්. පීරිස්, එස්.දේස් ජයසේකර වගේ අයත් එක්ක එක කණ්ඩායමේ ඉගෙන ගත්තා. හැබැයි ඇය අපේ තාත්තව විවාහ කරගත්තට පස්සේ සියලුම ඒ දේවල් වලින් ඉවත් වෙලා අම්මා කෙනෙක් හැටියට අපිව හදපු වඩපු එක තමයි කළේ. ඉතින් අපි පුංචි කාලේ ඉඳලම ඒ පරිසරය තුල හැදුනේ වැඩුනේ. මට නංගි කෙනෙක් ඉන්නවා, මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. අපි පුංචි කාලේ ඉඳලා දහම් පාසල් ගියා. මුල් කාලේ නාවල හිටියේ කොස්වත්තේ. පස්සේ බොරැල්ල පදිච්චි වෙනවා. දහම් පාසල් 3කට විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් මම ඒ විදිහට හැදෙන වැඩෙනකොට ශාස්ත්‍රීය නිර්මාණ, ලේඛන, කවි, කෙටි කතා, නවකතා, නාට්‍ය මේවා පිළිබඳව තමයි මගේ ඇහැ ගැටුනේ, කනට ඇහුනේ. ඒවයිත් එක්ක තමයි අපි ජීවිතේ පිබිදෙන්නට පටන් ගත්තේ. එතකොට දැන් ගෙදර පරිසරය හොබ වෙද්දී අවුරුද්ද වර්ධනය වෙලා ප්‍රනීත් අබේසුන්දර මහත්මයා දත්ත පුංචි දරුවා ඒ දවස්වල ඇතුළත් වෙන්න ඉස්සෙල්ලාම කේරි විද්‍යාලයට. කේරි විද්‍යාලයට ඇතුළත් වෙලා ඊට පස්සේ නාලන්ද විද්‍යාලයට යනවා තාම ටික කාලයකදී.
ඊට පස්සේ 3 වසරේදී තමයි ආනන්දයට ප්‍රනීත් අබේසුන්දර කියලා පුංචි දරුවා පේනගන්නේ. එතකොට මේ ප්‍රනීත් අබේසුන්දර කියන දරුවා ආනන්දයට ඇවිල්ලා 3 වසරේ ඉඳන් උසස් පෙළ දක්වා ආනන්දේ රැඳෙනවා. ආනන්ද කියන්නේ සුවිශේෂී තැන. මේක ඇතුලේ ලොකු දේවල් වෙනවා. මිනිස්සුන්ගේ සම්පූර්ණයෙන් වෙනස් චරිත විදිහට බිහි කරනවා. මම හිතන්නේ ඒ කාලේ මේ ප්‍රනීත් අයියා සෞඛ්‍ය දාන ඒකකයට වැඩ කරනවා. එතකොට වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙනවා. ඔය ඔක්කොමත් එක්ක පාසල් කාලේ සුන්දර මතක සටහන් ටිකක් අවදි කරන්න පුළුවන්. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ කර්නල් නැත්නම් සෙන්පති ජී.ඩබ්ලිව් රාජපක්ෂ මැතිතුන් ගේ කාලේ තමයි මම ආනන්දයට පිවිසෙන්නේ. ඊට කලින් තව විද්‍යාල්පතිවරුන් හිටියා පේරුසිංහ මහත්තයා, මෙත්තානන්ද මහත්තයා ආදි වශයෙන් මාව ඉස්කෝලේට අරගන්න කියලා තින්නේ ක්‍රිකට් විචාරක පාලිත පෙරේරා මහත්තයා. එතුමන්ගේ අක්කා ආනන්දේ ගුරුතුමියක් අනුලා රංකපුගේ. ඇය ගිහිල්ලා විදුහල්පතිතුමාට කියලා තියෙනවා. එතකොට විදුහල්පතිතුමා මාව ඇතුල් කරන් තියෙනවා. ඒ කාලේ එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන්නේ ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. 3-5 පන්තිය. මම ඇතුල් වුණේ පන්තිය. එදා ඉඳලා ඉතින් ආනන්දේ කියලා කියන්නේ මගේ ජීවිතේ, මගේ සංසාරේ මොකක් හරි භාග්යක් වෙන්න ඇති මෙබඳු බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ කියලා නම කීර්තිමත් වූ පාසලේ ඉගෙන ගන්න ලැබීම. තවත් පාසල් තියෙනවා. ජනප්‍රිය පාසල්, නමගිය පාසල්, කීර්තිමත් පාසල්, අන්‍යාගමික පාසල්, දුෂ්කර පළාත්වල පාසල් තියෙනවා. අපි ඒ ඔක්කොම දන්නවා. ඒ අතරේ මේ පාසලේ ඉගෙන ගන්න ලැබීම සහ අපිට උගන්වපු ගුරු භවතුන් ස්වාමින් වහන්සේලා අපිට ජීවිතේ දුන්නා. ගණිතය උගන්වන්නවත් වෙනත් විෂයක් උගන්වන්නවත් කවියක් කතන්දරයක් කියනවා අපිට කියලා. එතනින් තමයි මේ විනාඩියෙන් දෙකෙන් පාඩමට පිවිසුනේ. පන්ති හරි රසවත්. මට සාමාන්‍යයෙන් ඒ කාලේ චිත්‍ර අඳින්න පුළුවන්. මහේෂ් මම 3 පන්තියේදී ආනන්ද සංගරාවට කවියක් ලියලා තියෙනවා. ඒ කවිය මම හිතන්නේ සංගරාවේ තියෙනවා. එතකොට පුංචි කාලේ ඉඳලා එක්තරා නැමියාවක් තිබුණා කතන්දර කවි ගොතන්න ලියන්න පොත් කියවපු හින්දා වෙන්නේ නැති චිත්‍ර අඳින්න. ඉතින් ආනන්දේට ඇවිල්ලා අපිට හමු වෙනවා භික්ෂුන් වහන්සේලා ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලා ගණනාවක්. දිව්‍යගා යසස් ස්වාමීන් වහන්සේ හම්බෙන්නේ මම ටිකක් ලොකු වෙනකොට. අබරකඩ ඉන්දරතන හාමුදුරුව, අම්බන්වැල්ලේ පඤ්ඤාසේකර හාමුදුරුව, අපේ සුනන්දාරාමේ හිටපු කහතුඩුවේ හේමසිරි හාමුදුරුව ආදි වශයෙන් විශාල අපිට පරිචයක් ලබා දෙනවා උන්වහන්සේලා. අපේ බුදුදහම පැත්ත, බුදු සසුන, ධර්මය පිළිබඳ අවබෝධයත්, රචනා ලිවීම ආදිය පරිපූර්ණත්වයට ගෙන. මම ඉතින් ඉගෙන ගත්තේ විද්‍යා විෂයන්. අපොස සාමාන්‍ය පෙළ. අපිට ඒ කාලේ කැරියර් ගයිඩන්ස් යුනිට් කියලා එකක් තිබුණේ නැහැ. ඒ කියන්නේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයක්. දැන් ඉතින් පාසලේම තියෙනවා, විශ්වවිද්‍යාලවලත් තියෙනවා. අපිට නිදහසේ තාත්තලා අම්මලා වගේම ගුරුවරු ඉගෙන ගන්න දුන්නා. හැබැයි විද්‍යා, කලා, වාණිජ්‍ය කියලා අංශ 3ක් තිබුණා. මම විද්‍යා විෂයන්ගෙන් තමයි අපොස සාමාන්‍ය පෙළ කරන්නේ. විභාගේ සමත් වෙනවා. මගේ ගණිතය කොහොමද දුර්වලයි. හැබැයි අපොස උසස් පෙළ කරන්න ප්‍රමාණවත් විදිහට බයොලොජි නැත්නම් ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සාමාන්‍යයෙන් සමත් වෙන්නේ ඉහළ මට්ටමේ සාමර්ථ්‍යයක් නැහැ. ඊට පස්සේ මම තාත්තට කිව්වම තාත්තා නිදහසේ කිව්වා ඕන දෙයක් කරන්න කියලා. පස්සේ මම කලා විෂය ධාරාවට පිවිසෙනවා අපොස උසස් පෙළ කරන්න. මගේ පන්ති භාරව හිටියේ නන්දිනී රණතුංග ආචාර්යතුමිය, PH සමරවික්‍රම සර්, පද්මිනී ඒකනායක මේ ගුරු මාතාව ආදි වශයෙන් ඒ අයගේ සේවනයේ ආර්ථික විද්‍යාව අපිට ඉගෙනුවේ නන්දිනී රණතුංග ගුරු මාතාව, අර්ජුන රණසුංග ආදී මේ ක්‍රිකට් වීරයන්ගේ මව් අපේ පන්ති භාරව හිටි PH සමරවික්‍රම සර් සිංහල භාෂා සාහිත්‍ය, පද්මිනී ඒකනායක ගුරු මාතාව අපිට ආණ්ඩු ක්‍රමය ඉගෙනුවා. ඒ ලොකු පිබිදීමක් ඇති වුණා. භික්ෂූන් වහන්සේලා අබරකඩ ඉන්දරතන හාමුදුරුවෝ එහෙම බෞද්ධ සංස්කෘතිය ඉගෙනුවා. ওই විදිහට තමයි. හැබැයි මම අපොස උසස් පෙළ කරාම පළවෙනි සැරේ මට ලැබෙන්නේ සාමාන්‍ය S2ක්. ඒ කියන්නේ අපොස උසස් පෙළ අසමත් වෙනවා. විශ්වවිද්‍යාලය යන්න බෑනේ. ඊට පස්සේ අපේ ගෙවල් වලින් හෝ ගුරු භවතුන්ගෙන් හෝ කිසිම දෝෂාරෝපණයක් නැහැ.
අපිට කිව්වේ නැවත කරන්න කියලා. මම කල්පනා කරලා බැලුවා ඇයි මේ මං අසමත් වුනේ කියලා. මං හිතන්නේ බාහිර වැඩ හුඟක් කළා. ඒ වෙලාවේ નિયમિત විදිහට පාඩම් වලට කරගන්න බැරි වෙන්නේ නැති. බාහිර වැඩ කරපු හින්දාම නෙමෙයි අසමත් වෙන්නේ. ඒ නිසි අවධානය අධ්‍යාපනයේට ඒ වෙලාවේ තිබුණේ නැති නිසා. ඊපස්සේ මම නැවත දෙවෙනි වතාවට පෙනී සිටිනවා. පෙනී සිටියාම හොඳට සමත් වෙනවා. හැබැයි එක ලකුණක් මදි වෙනවා විශ්වවිද්‍යාලය යන්න. ඊට පස්සේ මගේ පාසල් ජීවිතේ නිම වෙනවා. මම හිතන්නේ අර ආනන්දයේ තියෙන දරුවන්ට හොඳ අවවාදයක්. කියන්නේ එකපාරක් නෙවෙයි දෙපාරක් තුන්පාරක් විවිධ අවස්ථා ඔස්සේ ගිහිල්ලා ඒ ගමන අපේ ප්‍රනීත් අබේසුන්දර මහත්මයා යනවා විද්‍යාංශයෙන් පටන් ගන්නවා කලා අංශයට යොමු වෙනවා කලා අංශයේදී තුන්පාරක් විභාගයට සමත් වෙනවා ඊට පස්සේ අද අපි ඉන්න මේ විශ්වවිද්‍යාල භූමියට තමයි ඔබතුමා ඇතුළත් වෙන්නේ මට දැනගන්න ඕනේ දැන් අපි විශේෂයෙන්ම ජී.ඩබ්ලිව් රාජපක්ෂ විදුහල්පතිතුමා කොහොම ආනන්දයේ විශේෂ පරිචයක්. ඒතකොට පේරසුන්න මහත්මයා ඒතකොට ඒ කාලේ ඉගෙනගත්ත ශිෂ්‍යයන් විදිහට තා ගොඩක් ලොකු මතක සටහන් තියෙනවා. එතකොට ඒ කාලේ හිටපු සමකාලීනයන්. එතකොට අර අපි කලින් සඳහන් කරපු මම හිතන්නේ ගීත රචනය ගැන කිව්වට වොලිබෝල් ක්‍රීඩාවේ සමස්ත ශූරතාවයක් දිනා ගන්න. ඒ ගැන පොඩ්ඩක් අපිට මතක් කරන්න පුළුවන්. මම ක්‍රීඩාවට එහෙම ලොකු දක්ෂකමක් තිබුණේ නැහැ. මගේ හැකියාව තිබුණේ සෞන්දර්ය කලා පැත්තට. හැබැයි වොලිබෝල් ක්‍රීඩාවට මං හුරු වුණා. වොලිබෝල් කණ්ඩායමේ B කණ්ඩායමේ නායකයෙක් වෙලා අපි කුසලානේ ලබාගත්ත කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම කණ්ඩායම හැටියට. නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් තමයි ආවේ අපිව පරීක්ෂා කරන්න තෑගි දෙන්න. අද වගේ මට මතකයි කොටුවේ තිබුණේ ඒ තරඟේ අපි හොඳට සෙල්ලම් කරා. එතකොට අපි පාසලේ ලයනල් මෙන්ඩිස් ගුරුතුමා හිටියා. අපේ විශේෂ තත්ත්වයක් තමයි සුදු අඳින්නේ ගුරු බවතුන්. විශේෂයෙන් ආචාර්ය මණ්ඩල පිරිමි අය කොණ්ඩ කපලා උඩ බොත්තම් දාලා හරි පිළිවෙලට තමයි අපිට කියලා තියෙන හැම වෙලාවෙම කොන්ද කෙලින් තියලා වාඩි වෙන්න ඕනේ කතා කරන්න ඕනේ ආදි වශයෙන් දේවල්. ඒ කියන්නේ ශික්ෂණය ලැබලා දීලා තිබුණා. hina වෙලා කතා කරන්න. ගුරු මාතාවනුත් අම්මලා වගේ ගුරු පියවරුත් තාත්තලා වගේ අපිට මඟ පෙන්වන්නේ. මොනවාරි වැරද්දක් අඩුපාඩුවක් වුණොත් ඒක නිවැරදි කරනවා. මේ ඉදිරියට යන්න විශාල පිබිදීමක් කරනවා. මගේ විශේෂ හැකියාවක් තිබුණේ සිංහල භාෂාව සාහිත්‍යයට. මට ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ ගැඹුරු දැනුමක් තිබුණේ නැහැ. මගේ ඉංග්‍රීසි ඒ කාලේ දුර්වලයි. මොකද අපේ ගෙවල් වල ඉංග්‍රීසි කතා කරන්නේත් නැහැ. අපි සිංහලෙන් ඉගෙන ගත්තේ දෙවැනි භාෂ තමයි ඉංග්‍රීසි භාෂාව. ඉතින් අපිට ඉංග්‍රීසි උගන්වපු ගුරුවරු හැම එකකම කිව්වා ඉංග්‍රීසි හොඳට ඉගෙන ගන්න ඕනේ කියලා ඉදිරියට යන්න. ඒක ඇත්ත. ඊට පස්සේ මාත් එක්ක එක පන්තිවල හිටපු අය බැලුවම කනිෂ්ක ගුණරත්න පස්සේ හම්බෙන්නේ චරිත් ෆොන්සේකා චිත්‍රාල් පණ්ඩිත නලින් ගුණසිංහ දොස්තර මහත්තයා ආදි වශයෙන් අය පස්සේ කාලෙක ඉංජිනේරුවන් වෛද්‍යවරුන් කළමනාකරුවන් හැම ක්ෂේත්‍රයකම විද්‍යාඥයින් ගුරුවරුන් ක්‍රීඩකයෝ බවට පත් වෙනවා. තිලන් විජේසිංහ අපේ කාලේ හිටපු ක්‍රිකට් නායකයා ආනන්ද විද්‍යාලේ අපි ස්තිලාන්ගේ සුවනියේක ක්‍රිකට් සුවනියේක කරේ මමයි අපි කීප දෙනෙක් එකට එකතු වෙලා අද වගේ මතකයි මට. ඉතින් සුන්දර හරි හොඳ යාළුවෝ, කල්යාණ මිත්‍රයෝ ඒ අය ක්‍රීඩා කරනවා අපි බලාගෙන ඉන්නවා. අජිත් ධර්මවර්ධන කියලා කෙනෙක් හිටියා රග සෙල්ලම් කළා හොකි ක්‍රීඩාවට. ඒ මගේ හොඳම යාළුවෝ ටික. ඊට පස්සේ ඒ ලෙවල් අපේ උසස් පෙළට ආපුවම තව යාළුවෝ කණ්ඩායමක් හම්බුණා. ඊට පස්සේ පාසලේ අධ්‍යාපන කටයුතු කරන අතර විවිධ සංගම් කළානේ සෞඛ්‍ය දාන එකකේ. එල්සන් විජේසේන ගුරුතුමා තමයි අපි බාරව හිටියේ. මේ අද්දකෙන් මම 100,000 ගානකට බෙහෙත් දාලා තියෙනවා බාහිර රෝගීන්ට මහ ඉස්පිරිතාලට. අපි එක්කගෙන යනවා ප්‍රථමාධාර කඳුරුවට අනුරාධපුර සිරිපාද කතරගම ආදී හැමතැනම පෙරහැරවල් වලට ප්‍රථම ෆස්ට් ඒඩ් ලැබලා දෙනවා. ඒක ඇවිල්ලා වොලන්ටියර්. ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් අපි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අපි සමාජයට ඒ කාලේ පුදුම ආසාවෙන් වැඩ කළේ. අපිට මේ මඟ පෙන්වීම කළා ඒ ගුරු බෞතුන්. ඊට පස්සේ සාහිත්‍ය සංගමය, බෞද්ධ සංගමය, සංගීත සංගමය, ඔය උදේරෝහන්ද සිල්ල වගේ අයත් එක්ක නාට්‍ය කළා. අනුර බණ්ඩාර රාජගුරු වාගේ අය අපි නාට්‍ය ලෝකේ දැනුත් ඉන්නවනේ කට්ටිය. උදේරෝහන් නම් ඉන්නේ නීති ක්ෂේත්‍රේ. ගෛරික පේරුසිංහ ඔය කට්ටියව එක්ක අපි වැඩ කළා. ඊට පස්සේ අතරේ
මට අවස්ථාවල් ලැබෙනවානේ ලේක් හවුස් පත්තරවලට යන්න. මාව එක්කගෙන යන රංජිත් පලියපිටිය ධර්මශ්‍රී ගමගේ මහත්තයා හම්බ වෙනවා. ඊට පස්සේ ගෛරික පේරුසිංහ එක්කගෙන යන බද්දුල පද්මකුමාර හම්බ වෙන. ඔහු ආනන්දෙන් පළවෙනි වතාවට නිම්වලල්ල කියලා චිත්‍රපටියක් බිහි වෙනවා 969 පාසල් ශිෂ්‍යෝ කරපු පළවෙනි චිත්‍රපටිය. රංජිත්ලා මේ ආනන්දයයි හිටියේ මහින්ද අල්ගමලා. ඉතින් ඒ බන්දුල පද්මකුමාර මහත්තයා පත්තර කළා. ඒවා මේ ටීනේජ් පේපර්ස් තරුණ අයට. කුමරි පත්තරේ මම ලියන්න පටන් ගත්තා. යෝන් ජනතා පත්තරේට ධර්මශ්‍රී ගමගේ මහත්තයා උදව් කරනවා ලියන්න. පර්සි ජයමාන්න, එඩ්වින් ආරියදාස, සෝම වීරසේනානායක මේ වගේ අය අපිව ලේඛන කලාවට පුරුදු කරා. එතකොට මේ පැත්තකුත් එනවා. ඇවිල්ලා දුරට නොඑක් සංගම් වල වැඩ කළා. ගාමිණී විජයසූරිය කියලා ගුරුතුමෙක් හිටියා. උදේ පාන්දර රැස්වීමේදී විනාඩි 10ක නාට්‍යයක් අපි රංගපානවා. මමත් ඔය ආනන්ද වේදිකාවේ දැන් ඔය අලුතෙන් හදන STEM education කියලා අපි ස්මාර්ට් ක්ලාසස් හදනවානේ. ඒ ගොඩනැගිලි ඉස්සරහා වේදිකාවේ අපේ නේවාසිකාගාරේට අද්දර තිබුණ වේදිකාවේ තමයි අපි රංගපෑවේ. ඉතින් ඔහොම පාසලේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අත්තකුරු ලියනාටි. එතකොට ඒ කාලේ කම්පියුටර් මුකුත් නැහනේ. අපේ ගුරුවරු කළුලෑල්ලේ හුණු කූරෙන් මේ ලියලියා ඉගන්නේ. ක්‍රිකට් මැචස් බලන්න යනවා අපි. බිග් මැච් එකට යනවා. අනිවාර්යෙන් අපි ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය කියන එක අපේ ජීවිතේ පුදුම පරම රමණීය අත්දැකීමක්. ඒව බලන්න යනවා. මල්ල ක්‍රීඩා තරඟ බලන්න යනවා. ඉතින් එහෙම තමයි අපේ ජීවිත ගත වුනේ. මම හිතන්නේ ඒක මාර ලොකු සුපෝෂිත වෙච්ච කාලයක්. ඒ චරිතවල නම් කතා කරද්දී ඒ ලැබුණු ආభాෂයත් එක්ක අපිට ප්‍රණීත් අයියලා දැන්වත් මේ විදිහට ආශ්‍රය කරමින් කටයුතු කරන්න යන එක වර්තමාන පරපුරටත් ඉතා විශාල භාගයක් ලෙස අපි සලකනවා. එතකොට මම හිතන්නේ ඔය කාලේදී ප්‍රණීත් අයියගේ පියාණන් විසින් රචනා කරන ආනන්දයි කියන ගීතේ. ඒකට ඒ සම්බන්ධය සහ එතකොට මම හිතන්නේ ප්‍රණීත් අයියගේ තියෙන අර මතකයක් ඔය මේකත් හොඳ වැඩක් තමයි. ඔය වැඩාස්සේ අර GW රාජපක්ෂ සර් එනකොට උඩ ස්ටේජ් එකක් උඩ නැගලා දුවන්න ගිහිල්ලා වෙච්ච අකරතැබ්බියකුත් තියෙනවා. අපි මේ පොඩ්ඩක් කතා කරමු ඒ ගැන. ඔතන දැන් අලුත් ගොඩනැගිල්ල හදලා තියෙන තැන අපේ ඕල්කට් කෞතුකාගාරය ඉස්සරහා තිබුණා ලී වලින් හදපු වේදිකාවක්. මම ওই වේදිකාවේ නැගලා මේ රංගපානවා. තනියම කවුරුත් නැහැ. රාජපක්ෂ අපේ විදුහල්පතිතුමා එනවා දැකලා අපි හරි ගෞරවයි එතුමාට හරි බයයි. මම වේදිකාවෙන් පැන්න. වැටක් තිබුණා. වැටේ ලී එක ඇනිලා මාව සිහිය එනකොට මම රෝහලේ හිටියේ. මේ ඉකිලිය ළඟ ලොකු තුවාලයක් කැලලක් ඇති වුණා. මරණයෙන් බේරුණා මාව. මට සිහිය එනකොට තාත්තත් ළඟ හිටියා. රාජපක්ෂ සර් ළඟ හිටියා. ඇයි පුතා පැන්නේ? මං කිව්වා සර්ට බය හින්දා තමයි. ඇයි බය වෙන්නේ මට කියලා ඇහුවා. බය වෙන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඒක ජීවිතේ අමතක වෙන්නේ නැති එක සිද්ධියක්. ඊළඟට සෙල්ලම් කරන්න ගිහලා මේ අත් දෙකම කැඩිලා තියෙනවා පාසලේදී. හැබැයි හැම වෙලාවකම ශිෂ්‍යෝ යාළුවෝයි ගුරු මාතා පියවරුන් අපිට උපකාර කළා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. එතකොට පාසලෙන් අපි නියමිත අධ්‍යාපනය ලැබුවා වගේම බාහිර ක්‍රියාකාරකම් සාහිත්‍ය, සංගීතය, බුදුදහම, නාට්‍ය කලාව, සිනමා කලාව, පද්‍ය කලාව, චිත්‍රපටි කලාව, රුසියන් භාෂාව ඉගෙන ගත්තා මම ටිකක්. රුසියන් චිත්‍රපටි අරගෙන ඇවිල්ලා ඉස්කෝලේට පෙන්නනවා. රුසියන් මන්දිරයට ගිහිල්ලා මම තනියම තව යාළුවොත් සමාජලට උදව් කරා. අපේ ශිෂ්‍යයන්ට අපි පෙන්නනවා. ඒ කියන්නේ හැම විටකම උත්සාහ කළේ පාසලේ ශිෂ්‍යයන්ට, අපේ යාළුවන්ට අලුත් දැනුමක්, කුසලතාවයක් සහ අත්දැකීම් ලැබලා දෙන්න. ඒක ඉතින් අපි කරගත්තා. අපිට වාසනාවට උදව් කරා බොහෝ අය. ඒ නිසා එහෙම ජීවිතයක් තමයි තිබුණේ. ඊට පස්සේ තමයි විශ්වවිද්‍යාලයට අවතීර්ණ වෙන්නේ. අවතීර්ණ වෙනකොට මේ මම කොළඹ විශ්වවිද්‍යාලයට තේරෙන්නේ. කොළඹ මාස 3ක් ඉගෙන ගන්නවා. එතනින් පස්සේ විද්‍යෝදයට එනවා. එතකොට විද්‍යෝදය ඊට පස්සේ අපේ කාලෙදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එනවා. මට අද වගේ මතකයි මම මේ විද්‍යෝදයට ඇතුල් වෙනකොට මහාචාර්ය ජිනදාස පෙරේරා පාලි බෞද්ධ අධ්‍යනාංශයේ හිටපු මහාචාර්යතුමා, ඒ කියන්නේ අපේ ආදි ආනන්දීය බෞද්ධ සංගමේ ආදි ආනන්දී ශිෂ්‍ය විදායක ශිෂ්‍ය සංගමේ ප්‍රධාන විදායකයා
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල කළුආරච්චිගේ පියතුමා. තාත්තා තමයි අපේ උපකුලපතිතුමා. ඒක මට අමරණීය අත්දැකීමක්. එතුමා ජාතික ඇඳුම් අඳින්නේ. අධිකාරම්තුමාලගේ ශිෂ්‍යයෝ. ඒ අය හරිම දේශීය ජාතිකත්වය පිළිබඳ හැඟීම් තිබුණ බුදුදහමට ආදරය කරපු සිංහල පාලි ඉංග්‍රීසි සංස්කෘත ඔක්කොම භාෂා දන්න උදාර පුද්ගලයෝ. ඒ අය මේ රට ගොඩනගන්න විශාල වැඩ කොටසක් කළා. මම හිතන්නේ අර විශාල පුරු ප්‍රමාණයක් ආනන්දයේ ඇතුලේ සහ ආනන්දයෙන් එළියට එද්දී විශාල පුරු ප්‍රමාණයක සම්බන්ධතාවය ප්‍රණීත් අයියට හිමිවෙනවා. එතකොට අර කිව්වා වගේ අද අපි ඉන්න මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා ප්‍රණීත් අබේසුන්දර මහත්මයා එළියට යනවා 1985 දී සර්වෝදයේ පර්යේක්ෂක තුමෙක් විදිහට. එතනින් පටන් අරගත්ත ජීවිතේ ආයිත් මෙම විශ්වවිද්‍යාලයෙම එළියට එනවා මහාචාර්ය තනතුරක් ලබාගෙන මානව විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහත්මයා. ඒතර මේ කාලය ගැන පොඩි ආවර්ජනයක් කරමුද? ආචාර්ය ඒ.ටී.ආර්. රත්නයන් අපිට උදව් කරනවා. මම විශ්වවිද්‍යාලයට ආවට පස්සේ අපි ප්‍රතිභා පදනම කියලා එකක් පිළිටෙව්වා. කලා කටයුතු. ආචාර්ය අමරදේවයන්ට අපි පොතක් කළා. රත්තරන් පදක්කමක් දුන්නා. අමරදේව ප්‍රතිසංවේදී කියලා පොතක් කළා. ජී.බී. සේනානායක කියන මහ ලේඛකයා ආනන්ද ඉගෙන ගත්තේ දිලිඳු පවුලක ළමයි. එතුමන්ගේ ගැන අපි වෙනම ලොකු පොතක් කරා. ජී.බී. සේනානායක ප්‍රභාෂණය කියලා රත්තරන් පදක්කමක් දුන්නා. මහගම සේකර මහත්තයාගේ ගැන පොතක් කළා. සම්මන්ත්‍රණ පැවැත්තුවා. අත්පිටපත් ප්‍රදර්ශනය කළා. ඒ වගේම අලුතෙන් විශ්වවිද්‍යාලයට එන ළමයින්ට නවකවදය නැතුව පිළි අරගෙන කොහොමද සරසවි ජීවිතයට ගෙනියන්නේ කියලා අත්දැකීම් ලබා දෙන්න සමාචාරය කියලා පොතක් කළා. විවිධ ප්‍රදර්ශන පැවැත්වුවා රට පුරා ගිහිල්ලා. ඉතින් ඒ අතර ගුවන් විදුලියට යනවා, රජරට සේවයට යනවා, ස්වර්ණශ්‍රී බණ්ඩාරල හම්බ වෙනවා. මට ඒ අතර තමයි 976 විතර රෝහණ සිරිවර්ධන අයියා ආනන්ද ඉගෙන ගත්ත කෙනෙක්. මගේ යම් කිසි කවි හැකියාවක් දැකලා මොකද මම බිත්ති පුවත්පත් වලට ලියනවා ඒ කාලේ ආනන්ද අපි බිත්ති පුවත්පත් තිබුණා. අද කාලේ වගේ අච්චු ගහ ගන්න පහසුකම් තිබුණේ අපි අතින් ලියලා කවි ලියලා චිත්‍ර ඇඳලා ඒ බෝඩ් අපිට ලබලා දීලා තිබුණා විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය බෞතෝ. ඒ බෝඩ් වල මේ මම ගිහිල්ලා අදටත් බලනවා සමහරවිට ඒවා තියෙනවද කියලා. ඒ බෝඩ් දැන් අලුත් પરම්පරාවක් ඉන්නේ. ඒවා දැකලා රෝහණ සිරිවර්ධන කිව්වා මට ගීතයක් ලියලා දෙන්න සනන්දන්ද සිරි මහත්තයාට දෙන්නම් කියලා. සනන්දන්ද සිරි මහත්තයා මගේ පියාගේ ගීතයක් තමයි මුලින්ම ගායනා කළේ ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා. මගේ තාත්තා ගුවන්විදුලියේ වැඩ කළේ. මගේ තාත්තා ගීත රචකයෙක් මහේෂ්. 952 එතුමා ලියනවා දොළ ළඟ ගුරුපාර දිගේ ධර්මරාජා නමාමිම වසන්තා සඳනාය. ඉතින් අමරදේව මහතා ඇතුළු බොහෝ දෙනා අපේ පියාගේ ගීත ගායලා තියෙනවා. සනත්නන්ද සිරි මහත්තයාට ගීතයක් ලිව්වා. එතන ඉඳලා ඒ ආලුකම තාත්තලාගේ තිබුණා. හැබැයි මාව ගීත ක්ෂේත්‍රයට ගෙන්නේ රෝහණ සිරිවර්ධන. එතන ඉඳලා සනත්නන්ද සිරි මහතා මිය යනකොටත් අවසාන ගීතෙත් ලිව්වේ මම. එතුමා ලෙඩ ඇඳේ ඉඳලා ගෙනහිල්ලා අපි ගායනා කෙරේවා බුදුගුණ ගීතයක්. ඉතින් ඔය අතරේ මේ විශ්වවිද්‍යාලේ රැකියාව හමු වෙනවා. මගේ උපකුලපතිතුමා කරුණාසේන කොඩිතොක්කු මෙහි. එතුමා දවසක් ඇහුවා මගෙන් උපාධිය ඉවර වෙලා මොකද ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ? මං කිව්වා විකල්ප දෙකක් තියෙනවා අදහස්. එකක් තමයි ආනන්ද විද්‍යාලේ ගුරුවරයෙක් වෙන එක. ඔක තමයි මගේ හීනේ. ඒ වැරදුනොත් පුවත්පත් ලේඛකයෙක් වෙන එක. ජර්නලිස්ට් කෙනෙක් වෙන එක. පස්සේ උපකුලපතිතුමා කිව්වා සමාජ විද්‍යා මානව විද්‍යා අංශයට අයදුම් පත්‍රයක් ඇඳවලා තියෙනවා. ඒකට අයදුම් කරන්න කියලා. ඊට පස්සේ මම ඉන්ටර්විව් බෝඩ් එකට ගියාම අයදුම් කරාම මාව සම්මුඛ පරීක්ෂණයට ලක් කරේ පසුගිය දිනක අපවත් වුණු ගංගාරාමේ ගලබුඩ ඥානිස්සර හාමුදුරුවෝ. උන්වහන්සේ මගෙන් ඇහුවේ එක ප්‍රශ්නයයි. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මම කිව්වා සාමාන්‍යයෙන් පුළුවන්. අපි දැන් කතා කරමුද කියලා ඇහුවා. මම කිව්වා හා කියලා. ඒ උන්වහන්සේ ප්‍රශ්න දෙක තුනක් ඇහුවා. මම උත්තර දුන්නා. ඊට පස්සේ කිව්වා මාව තෝරගත්තා. එදා ඉඳලා මේ විශ්වවිද්‍යාලේ සහකාර කතිකාචාර්ය කෙනෙක් හැටියට එහෙම වැඩ කළා. BA MA PhD. BA කියන්නේ ශාස්ත්‍රවේදී, සමාජ විද්‍යා මානව විද්‍යා, MA කියන්නේ ශාස්ත්‍රපති. ඒකත් මෙහි කළා. ඊට පස්සේ රයිටර්ෂිප් and කමියුනිකේෂන් කියලා පාඨමාලාවක් තියෙනවා.
පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා. ඒ කියන්නේ ලේඛකත්වයේ sannivedana එකේ පන්තිය පළවෙනියා වුණා. ඊට පස්සේ මාව යොමු කරා විශ්වවිද්‍යාලයෙන් කොමන්වෙල්ත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ශිෂ්‍යත්වයකට. මම ඒ සම්මුඛ පරීක්ෂණයට ගියාම අපේ තාත්තට දුරකථනයෙන් කතා කරලා ඒ අය කියලා තිබුණා මේ අහවලා කවුද ප්‍රණීත් අබේසුන්දර ඌව තෝරගෙන තිනවා එංගලන්තයට යන්න ලෑස්ති වෙන්න කියලා. හැබැයි මගේ වෙලාවට ඒකට වෙන කෙනෙක් ගියේ. මම නෙමෙයි ගියේ. ඒ කාලේ හිටපු කවුරු හරි නියෝජ්‍ය ඇමති කෙනෙක්ගේ බිරිඳක් තමයි ගියේ. ඉතින් මට ඒක ගානක් තිබුණේ නැහැ. මම පත්තර වලට ලියනවා, සින්දු ලියනවා, සමාජ වැඩ කරනවා. මට කිසි කනගාටුවක් තිබුණේ නැහැ. හැබැයි මගේ ගුරු මෙහේ නන්දසේන රත්නපාල සර් ආචාර්යතුමා කිව්වා ඉන්දියාවට ගිහිල්ලා ඉගෙන ගන්න කියලා. මගෙන් ඒව වැටුප කීයක් හම් වෙනවද? අපිට එතකොට රුපියල් 1700යි වැටුප. මට කිව්වා ඒ වැටුපෙන් ඉන්දියාවේ ගිහිල්ලා පුළුවන් PhD කරන්න. ඊට පස්සේ මම ඕක ගිහිල්ලා තාත්තට කිව්වම තාත්තා මාව එක්කන් ගියා මාපලකම විපුලසාර හාමුදුරුවෝ. උන්වහන්සේ තාත්තගේ මිතුරේ. උන්වහන්සේ මාව ඉන්දියාවට යවුවා. බරණැස විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ආචාර්ය උපාධිය කරා. ඔක තමයි මගේ ඒ අධ්‍යාපන ගමන. ඒ අතර ඉතින් පරිශන කළා, පොත්පත් ලිව්වා, සම්මාන ලැබුවා. මං කසරයක් බරණැස් නම් නූර කියන පොතට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුවා. මේවා කියන්නේ අහගෙන ඉන්න අයට හැඟීමක් ඇති වෙන්න. පුද්ගලික දේවල්. අනිත් එක සිංහලයේ කුවි ඉපදීමෙන් කියලා ලියපු ගීත පොතට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හම්බුණා. බුංකා කියලා ජපන් තෑග්ගක් හම්බුණා. කලා සූරී ගෞරව නාමයක් හම්බුණා. විවිධ දේ ලැබුණා. හැබැයි ඔක්කොම අතරේ මම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. අතර මම අර ඉස්සෙල්ලා තහන්න ගියේ මොකද්ද මේ සම්බන්ධතාවය ගීත රචනාවේදී සරත්නන්ද සිරි මහත්මයා සහ ඔබතුමා ගීත රසකට දායකත්වය ලබා දෙන මම හිතන ඔබතුමා ඒක සඳහන් කරා. ඒ අතරතුර ඒ සාකච්ඡාවේදී අපිට සඳහන් වුණේ ඔබතුමාට ආසාව තිබ්බ ආනන්දයට ඇවිල්ලා ගුරුවරයෙක් විදිහට වැඩ කරන්න. ඒ වුණත් ඒ වෙලාවේ තිබ්බ හොඳම විසඳුම විදිහට විශ්වවිද්‍යාලයේ ඉහළටම ඔබතුමා ගමන් කරනවා. හැබැයි අර ඔබතුමාට සපුරා ගන්න බැරි අවශ්‍යතාවය වෙනුවෙන් ආනන්දයට ඔබතුමා සෑහෙන වැඩ ප්‍රමාණයක් කරනවා. ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයත් එක්ක එකතුව විශාල කාර්යයක් කරනවා. ඒ වගේම ආනන්ද විද්‍යාලයේ බෞද්ධ සංගමයත් එක්ක එකතුව විශාල කාර්යයක් කරනවා. එතකොට මේ ආනන්දේ අධ්‍යාපනයෙන් පසු වෘත්තීය ජීවිතයේ කාලය තුල අදටත් ඔබතුමා ආනන්දයට විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඔබතුමා ලබාගත් දැනුම බෙදා දෙන්න සහ ඒ ළඟදීම අපේ පැවතුන ඕල්කට් සමරු දේශනයේ කරා ඉතා හොඳ හරවත් දේශනයක්. එතකොට මේ කොහොමද ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවම පස්සේ ඔබතුමාගේ දායකත්වය? ආනන්දේ මම ආදි ශිෂ්‍යෙක් වෙන්නේ පාසලේ ඉවර අවසන් වෙනකොටම ආදි ශිෂ්‍ය සංගමයට බැඳෙනවා. ආදි ආනන්දිය මේ ක්‍රීඩා සංගමයකුත් තියෙනවා ස්පෝර්ට්ස් ඒකෙත් සමාජිකයෙක් වෙනවා මම ලයිෆ් ටයිම්. ඒ කියන්නේ යාව ජීව සමාජිකයෙක්. ඊට පස්සේ මම මගේ කටයුතු වල නිරත වන විට ජගත් සුමතිපාල මිතුරා කතා කරලා කිව්වා ආදි ආනන්දී බෞද්ධ සංගමය කියලා එකක් පිහිටෙව්වා. දිව්‍යගා යසසි නායක හාමුදුරුවෝ සහය හඹරකඩ ඉන්දරතන හාමුදුරුවෝ මුල් මේ තැන්හි සංවිධානය කළේ. ඒකේ යම් අපි වැඩ කරනවා රටේ ගිහිල්ලා. මොකද ආනන්දේ ඇතුලේ පමණක් නෙවෙයි බාහිර දුෂ්කර පළාත්වල පාසල් වල ළමයින්ට දේශන කරනවා, පුස්තකාල ගොඩනගනවා, ඒවට උදව් කරන්නේ. මම ඉතින් ඉතාම කැමැත්තෙන් ඇවිල්ලා අනුරාධපුරේ ගෝනපැටියා විවිධ ව්‍යාපෘති වල අපි වැඩ කළා. චන්නපලන් සූරිය, යසසිති කස්තූරි ආරච්චි, කුෂිත් ගුණසේකර ආදි වශයෙන් හිටියා. මිහිර පෙරේරා, යත්න පෙරේරා ඔය සියලුම දෙනා එක්ක මම බොහොම කැමැත්තෙන් වැඩ කළා. පාසලේදී පාසලේ ඇතුළේදී ප්‍රථමාධාර මං හොඳට ඉගෙනගෙන සහතික දිනාගෙන හිටියේ. මට අවස්ථාව ලැබුණා සෞඛ්‍ය දාන ඒකකයේ ආනන්දේ ශිෂ්‍යයන්ට කියලා දෙන්න ප්‍රථමාධාර ගැන. වොලන්ටියර් කරන හැටි, ස්වේච්ඡා සේවය ගැන. වෙනත් පාසල් වලටත් ගිහිල්ලා එහෙම කළා. ඊට පස්සේ ආදි ආනන්දී බෞද්ධ සංගමේ අදටත් මම සමාජිකයෙක්. ওই විහාර මන්දිර සංවර්ධන වැඩවලදී අපි ඉන්නවා. එතකොට ඊට පස්සේ අතුල කළුආරච්චි දොස්තර මහත්තයා මගේ පාසල් මිත්‍රයෙක්. එතුමා ආරාධනා කළා ආදි ආනන්දිය අපේ ශිෂ්‍ය සංගමේ තියෙනවානේ ආනන්දේ විධායක එයට පැමිණිලා වැඩ කරමු කියලා. මම ඒ අනුව තමයි ආදි ශිෂ්‍ය සංගමේ කටයුතු වලට මාසෙකට සැරයක් ඉන්නේ. හැබැයි අතරේ ගුරු බවතුන්ගේ සංවර්ධන වැඩසටහන්, ශිෂ්‍යයන්ගේ පොදු වැඩසටහන්
හැම වෙලාවකම කරන්න පුළුවන් හැම දෙයකම මම සහභාගී වෙනවා. ඇවිල්ලා බොහොම සතුටෙන් පොත් බෙදා දීම් වලට ඔය සෞඛ්‍ය වෛද්‍ය කඳුරු වලට මට පුළුවන් විදිහට මම මුදල් දෙනවා මගේ වැටුපෙන්. අදටත් මෙහි අපේ විශ්වවිද්‍යාලේ මේ මම දැන් විශ්‍රාම ගියත් මෙහි ඉන්නවා ඇස්පේන් නැති ශිෂ්‍යයෝ 12 දෙනෙක්. ඒ අයට අපි ව්‍යාපෘතියක් දාලා තියෙනවා හැම මාසෙකම මුදල් දෙනවා. අලුතෙන් ඇස්පේන් නැති දරුවෝ 8 දෙනෙක් එනවා. ඒ අයටත් මග සලස්සලා තියෙනවා. ඒ කියන්නේ පොදු සමාජ සේවය. සමාජ බලගැන්වීම empowerment කියන එක social work සමාජ වැඩ social service සමාජ සේවාවන් ඒවා අපි කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ආනන්දය කියන්නේ මගේ පාසල. මගේ ජීවිතේ. එතකොට ඒ පාසලේ දියුණුවට ඒ ශිෂ්‍යයන්ට උදව් කරන එක, දේශන කරන එක කිසිම දෙයක් පෙරලා බලාපොරොත්තුෙන් ගෞරවයක් හෝ මුදල් හදල් හෝ තානාන්තර නෙමෙයි. ඒක අපි කළ යුතු දෙයක්. ඒක අපේ වගකීම, යුතුයකම්. දැන් මම පාසලට රැස්වීමට ආවම වැසිකිළියට යනවා. අපේ ආදි ශිෂ්‍ය සංගමේ හෝ යනකොට අපිරිසිදුව තියෙනවා නම් මම වතුර බාල්දිය අරගෙන ගහනවා. ගහලා හොදනවා. ඕක බලන් හිටියම තව ආදි ශිෂ්‍යයෙක් කෙනෙකුට එයත් ඒකට උදව් කරනවා. ඒ දේ කරන්න ඕනේ අපි ඒක මේ නම්බුවක් ගන්න නෙමෙයි. අන්න ඒ විදිහට හිතන පුරවැසියෝ හදා ගන්න ඕනේ. එතකොට ආනන්දයට සේවය කිරීම කියන්නේ ආනන්දේ වගේම තවත් පාසල් වලටත් ගිහිලා දේශන කරනවා. විවිධ දේ. සල්ලි වලට නෙමෙයි. එතකොට පොදුවේ සමාජයේ වැඩ කරනවා. ඒ නිසා මේ වොලන්ටරිසම් කියන එක වොලන්ටියර් කරනවා කියන එක ස්වේච්ඡාව කියලා කියන්නේ තමන්ගේ කැමැත්තෙන් රටට ලෝකෙට වැඩ කරන එක ඊටාම බරපතල ඊටාම වැදගත් දෙයක්. මට ඒක ගෙදරින් ලැබුණා. මොකද මම දහම් පාසලෙත් ඉගෙන ගත්ත කෙනෙක්නේ. දහම් පාසල් අධ්‍යාපනය ලැබලා අදටත් මම ජීවත් වෙන පිළියන්දල ප්‍රදේශයේ කොළමුන්න බිම්බාරාම විහාරයේ ඉරිදට පැයක් උගන්වනවා ගිහින්. අතරම අන්න ඒ වගේ චරිත ඊළඟට අහන්න බලාපොරොත්තු වෙන ආනන්දේ හැමදාම ආනන්දයට සහයෝගය දක්වනා වගේම ආනන්දයෙන් බිහි වෙන චරිත මේ රටට ලෝකයට තමන්ගේ ශ්‍රමයේ දායකත්වය ලබා දෙනවා. එතකොට ප්‍රනීත් අයියා ඇවිල්ලා ආනන්දයට විතරක් නෙමේ සමාජ මෙහෙවරදී බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් කරන මට ඇත්තටම ඊළඟ ප්‍රශ්නේ විදිහට ඔබතුමාගෙන් අහන්න ඕනුනේ මේ අනිත් සමාජයට කරන මෙහෙවර පිළිබඳ පොඩි තොරතුරක් අපිට දැනුවත් කරන්න කියන එක. දැන් මම හිතන්නේ ඔබතුමා ඒක මේ ප්‍රශ්නේ තුලම අපිට පැහැදිලි කරා. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ මම සමාජිකයෙක් වුණා ශිෂ්‍ය කාලේ ආනන්දේ. ඊට පස්සේ සමාජිකත්වයේ ශිෂ්‍ය සමාජිකත්වය අහෝසි වෙනවා. ජගත් සුමතිපාල මහත්තයා මට කිව්වා ඒ කාලේ දැන් අවුරුදු 25කට 30කට කලින් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ අපි වැඩ කරමු කියලා. එතුමාගේ මෑණියන් තමයි එතකොට සභාපති වුණේ. ප්‍රශ්න ගොඩක් තිබුණා. මේ බාධා තිබුණා. අපි එකතු වෙලා සෑහෙන වැඩ කොටසක් කරා බෞද්ධ ලෝකයට, බෞද්ධ සමාජයට, සිංහල අයට. එතන වැදගත් වෙන්නේ සිංහල බෞද්ධ අයට විතරක් නෙමෙයි. දැන් මං ආනන්ද ඉගෙන ගන්නකොට දැන් අපේ පාසල සිංහල බෞද්ධ පාසලක් මුදුන් මල් කඩ. හැබැයි අපේ පාසලේ මුස්ලිම් අයත් හිටියා. දැන් ඉම්තියාස් බාකිර් මාකර් මහත්තයා අපිට උඩ පන්තිවල ශිෂ්‍ය අය මේ ජ්‍යෙෂ්ඨයෝ එතුමන්ගේ පොතේ එක වෙලාවක දේශනා කළේ මම. මගේ පන්තියේ හිටිය නවාබ් කියලා තව යාළුවෙක්. එතකොට අපිට ඉගෙනුවා තනබාල සිංහම් සර්ලා. අපිට අපි සිංහල බෞද්ධ තමයි. ඒ අපේ අනන්‍යතාව. හැබැයි අපේ හදවත තුල අභය භූමියක් වගේ එකක් තියෙනවා. මුළු මහත් ජන වර්ග, ආගම්, භාෂා ભેද නැති මිනිස්සයා කියන කෙනා ඉන්නවා. ඒ මිනිස්සයාව පෝෂණය කරන එක තමයි ආනන්දේ ලොකු වගකීමක් කියලා මම හිතන්නේ. ඒක මම හිතන්නේ ඔබ ඇතුළු අපි හැමෝමලා ඒ අදිෂ්ඨානයෙන් වීරියෙන් යුතුව ඒ කරන හොඳම රටක් බිහි කරගන්න. ඒ ගමනට මේ වගේ සාකච්ඡා ඉවහල් වෙයි, මේ sannivedanaya වෙයි, අනිත් අයට ඉගෙන ගන්න. මොකද අපි විශ්වවිද්‍යාලේ මම ඊයේත් ඇවිල්ලා පන්තියක් කළා මේ හරි අඩුයි දැනුම ළමයින්ගේ පොත් කියවන්නේ නැහැ. එක ළමයෙක් කිව්වා ඩික්ෂනරි එකක් නැහැ කියලා. බිබිලේ ඉඳලා එන ළමයෙකුට විශ්වවිද්‍යාලේ එන්න හදිස්සි දෙයකට මුදල් තිබුණේ නැහැ. මං කිව්වා ඩික්ෂනරි එකක් අපි අරන් දෙන්නම් කියලා. අපි ඩික්ෂනරි අරන් දෙනවා. මං කිව්වා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න. හැබැයි හුඟක් ළමයි හරි සෙල්ෆිෂ්. හරි ආත්මාර්ථකාමී. නමුත් ආත්මාර්ථය කියන එක මිනිස්යාගේ ස්වභාවයක්. අපි හැම විටකම පරාර්ථකාමී වෙන්නත් ඕන.
පරෝපකාරයේ යෙදෙන්න ඕනේ. ඒකනේ අපි ආදි ශිෂ්‍ය සංගම්, බෞද්ධ සංගම්, අර සංගම් මේ සංගම් වල වැඩ කරන්නේ. අපිට ලාභ ගන්න නෙමෙයිනේ. විනෝද වෙලා නටන්න සින්දු කියන්න නෙමෙයි. හැමෝටම මේක උදව් කරන. ඒක බුදුදහමේ කියන්නේ මහේෂ් අත්හිත පරහිත කියන එක. අත්ත කියන්නේ තමන්ට හිතවත් වෙන්න ඕනේ. තමන් දියුණු වෙන්න ඕනේ ධාර්මිකව උත්සාහ කරන්න ඕනේ. ඒ අතරේ අනික් කෙනාගේ ජීවිත දියුණු කරන්න අපි උදව් කරනවා. ඕක තමයි අපි ගෙදරදී අපේ ගුරුවරු ඇසුරෙන් ආනන්ද විද්‍යාලයේදී දහම් පාසලේදී ලැබපු පන්නරය. ඒ පන්නරය තමයි අපි තාමත් මැරෙනකම්ම පුළුවන් තරම් ක්‍රියාත්මක කරගෙන යන්නේ. මම හිතන්නේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහත්මයා අපි බොහෝ දේ කතා කරා මේ වෙනකන් කොහොමද පාසල් කාර්යය මේ චරිතය ගොඩනගන්නේ කොහොමද සමාජයට කරේ මොන වගේ කාර්යයන්ද මේ ඔක්කොම කරගෙන යනකොට මේකට දැවන්ත ශක්තියක් පිටපස්සේ තියෙන්න ඕනේ. මම හිතන්නේ ඒක ගීතේනොත් ඔබතුමා අතින් කියවෙනවා මම නම් ආසයි අහන්න නයනා. ඉතින් අපි දැනගන්න කැමතියි ඔබතුමාගේ බිරිඳ සහ දරුවන් ගැන විස්තර කොහොමද කියලා. දියණියක් ඉන්නවා පුතෙක් ඉන්නවා. බිරිඳ ආයුර්වේද වෛද්‍යවරියක්, දියණිය වෛද්‍යවරියක්, පුතා ආනන්ද විද්‍යාලය ඉගෙන ගත්තේ. ඔහු කතිකාචාර්ය කෙනෙක් වෙලා ඊට පස්සේ දැන් පෞද්ගලිකව ඩිජිටල් මාකටිං කියලා අලුත් විෂයන් තියෙනවානේ. ඒ ලෝකේ තමයි ඒ අය වැඩ කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ඒ අය බුදුදහමත් එක්ක ඉන්නවා. මට ඒක තමයි හුඟා සතුට. මොකද තරුණ ළමයි බොහෝ දෙනා මේ මත්ද්‍රව්‍ය දැන් අපේ පාසලවටත් හැම තැනකම විවිධ විෂ මත්ද්‍රව්‍යයන් බෝ වෙලා තියෙනවා. ඒවට ගොදුරු නොවි අපි දරුවෝ හදාගන්න පුළුවන් වෙලා තියෙනවා අපිට. ඒවට ගොදුරු වෙච්ච අයව ගොඩ දාගන්න මම ගිහිල්ලා පුනරුත්ථාපන කඳුරු වල වැඩ කරලා තියෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය සරල ඉතින් ජීවිතේ ගෙනියනවා සන්තෝෂේ. මම හිතන්නේ ඒකම තමයි පදනම වෙන්නේ නැත්තේ ඔබතුමාගේ මේ චරිතය මෙහෙම ගොඩනගෙන්නත් සහ අන්‍යයන්ට උපකාර කරන්න බුදුදහම ආශ්‍රිතව සමදේම අර කියපු විදිහට Tamanට වගේම අනුන්ට දෙයක් කරන්න ඒ ආభాෂය සියල්ලටම මේ හැමදේම වැදගත් වෙන්නේ නැති. ඉතින් මේ ආපු මාර්ගයේ දැස ආපහු හැරලා බලද්දී ඔබතුමන්ට මොකද්ද හිතෙන්නේ ආවර්ජනය කරද්දී? මම බුදු පියාණන් වහන්සේගේ ධර්මය හොඳට විශ්වාස කරන ශ්‍රද්ධාවන්ත කෙනෙක්. මගේ හදවත තුල කරුණාව ඉපදිලා තිනවා. පොඩි කාලේ ඉඳලම සංවේදී බුදුදහමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට උගන්වනවා. උත්සාහ කරනවා පුළුවන් තරම් මේ මාර්ගයේ යන්න වරද්ද ගන්නේ නැතුව. එතකොට එය දියුණු කරා අපේ පාසල ආනන්ද විද්‍යාලය අපේ ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලා අනිකුත් ගුරුමව්පියවරුත් එහෙම උදව් කළා ඒවට. හිටපු විද්‍යාල්පතිවරුන් ප්‍රධානාචාර්යවරුන් ගුරු මාතාවන් ඒ වගේම පාසලේ සේවය කරපු අය හිටියා සුළු සේවකයෝ වැසිකිලි සුද්ධ පවිත්‍ර කරන අය අතුපතු ගාන අය ඒ අය එක්ක පවා අපි hina වෙලා කතා කරනවා. ඒක අපේ ගතියක්. මේ විශ්වවිද්‍යාලෙත් එහෙම තමයි. මේ ආරක්ෂක නිලධාරීන් පවා දැන් ඉන්න හුඟ දෙනෙකුට මිනිස්සෙක් එක්ක hina වෙලා කතා කරන්න එහෙම වෙලාවකුත් නැහැ. බුම්මගෙන යන්නේ තරහෙන් වගේ ඉන්නේ. මම අවසාන වශයෙන් කියන්න කැමති බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පුබ්බහාසී පුබ්බභාෂී පුබ්බකාරී කියලා වචන තුනක් වික්ෂුන් වහන්සේලාට කියනවා කවුරු හරි හමු වුණාම මුලින්ම hina වෙන්න. ඒක තමයි පුබ්බහාසී කිව්වේ. ලංකාව දියුණු කරගන්න පුළුවන් එක තැනක් hinaව. අපි කාරුණික සංග්‍රහශීලී hinaවකින් අපි අනිත් අයව සංග්‍රහ කරන්න ඕන. දෙවැනි එක පුබ්බභාෂී කියන්නේ මුලින්ම කතා කරන්න ඕන. මොනවාද අවශ්‍යතාවල් තියෙන්නේ? මොකද වංචා කරනවා හරියට හොරමරකම් තියනවා දූෂණ තියනවා ඒවා කරන්නේ නැතුව කෙනෙක්ව විශ්වාසවන්ත විදියට කතා කරලා පුබ්බකාරී කියන්නේ කල යුතු දේ කරලා දෙන්න නොපිරිහෙලා කිසිම දෙයක් පෙරලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ එවිට අපේ ජීවිත ලස්සන වෙනවා සුන්දර වෙනවා සතුට ලැබෙනවා ප්‍රඥාවන්තව මේ ගමන යන්න පුළුවන් වෙනවා. එතනදී ප්‍රඥාවට පෙර තියෙන ಗುಣ virtues කියන ගුණධර්ම පිරිහුණු සමාජයක ජීවත් වෙන්නේ ඒ ගුණධර්මත් එක්ක තමයි නුවණ දල්වගෙන යන්න ඕන. අලුත් પરම්පරාව හරි දක්ෂයි. ඒ අය තාක්ෂණයත් එක්ක ඉන්නේ. හැබැයි පොත් කියවනවා හරි අඩුයි. ඔන්ලයින් කියවන අය කීප දෙනෙක් ඉන්නවා. ක්‍රියේටිවිටි කියන එක නිර්මාණශීලීත්වය ඉතාම අවශ්‍යයි. ඉමේජිනේෂන් පරිකල්පනය අවශ්‍යයි. අලුත් දේවල් නිර්මාණය කරන්න ඕන. ගැටලු විසඳ ගන්න.
ඒවත් එක්ක කොහොමද ක්‍රියා කරන්න කියලා එහෙම යනවා නම් තමයි ආනන්දයෙන් ලෝකෙට හොඳම පුරවැසියා බිහි වෙන්නේ. එතකොට මම දැනගන්න කැමති අවසානයේදී අපි පාසලෙන් එළියට එනකොටත් හැමදාම අර ඔබතුමාගේ පියාණන් විසින් රචනා කරපු ආනන්දේ ආනන්දයි කියන ගීතය ඇහෙන්නේ. ඉතින් මේක අහලනකොට ඒක ඔබතුමාට ආඩම්බරයක් ඔබ පියා විසින් රචනා කරපු ගීතය. එතකොට අවසානම ප්‍රශ්න විදිහට මම ඉදිරිපත් කරන්නේ දැන් ඉන්න වර්තමාන ආනන්දීයන්ට වගේම ආදී ආනන්දීයන්ට මොකද්ද අයියගේ චරිතය අසුරෙන් දෙන්න පුළුවන් අවවාදය සහ උපදේශනය? love all serve all ආනන්දේ විහාර මන්දිරේ විවෘත කරනකොට තමයි මගේ පියා ආනන්දයි කියන ගීතය ලිව්වේ. අනිල් මිහිරිපැන්න කියන සංගීත ආචාර්යතුමා තමයි අපේ ඉස්කෝලේ සංගීත ගුරුතුමා. එතුමා තමයි බෑන්ඩ් එක හැදුවේ. වාදක මණ්ඩලේ තූර්ය වාදක මණ්ඩලේ ගාමිණී ජයරත්න මහතා තමයි පළවෙනි කණ්ඩායම් නායකයා. මට මතකයි මමත් අම්මෙට්ටම් ගැහුවා පොඩි කාලේ. හරි සුන්දරයි. මං කියන්නේ අපි මේක කුශිලුත් නිතරම කිව්ව දෙයක්. ගුණසේකර අපි මේ ලෝකෙට මොනාරි හේතුන් නිසා ආවා. සසර ගමනක් තියෙනවා. අපි ඒක විශ්වාස කරනවා. ආවා අපි යනකොට මීට වඩා හොඳ කෙනෙක් හැටියට යන්න ඕනේ. අපි වැඩ කරන්න ඕනේ. ආදී ආනන්දීය ශිෂ්‍යයන් හැටියට පාසලේ දියුණුවට වගේම පාසලෙන් බැහැර දිලිඳු රටක් තියෙන්නේ. අධ්‍යාපන අවශ්‍යතා තියෙනවා, බඩගින්න තියෙනවා. ඒවට උදව් කරන ආදී ආනන්දියන් බොහෝසේ ඉන්නවා. ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවල වලත් ඉන්නවා. හරියට උදව් කරනවා. ඒ සුන්දර චරිත ඔක්කොම මම ඉතා ආදරෙන් සමරනවා. අපි පුළුවන් තරම් උදව් කරන්න ඕනේ රටේ දියුණුවට. ඒක දේශපාලනික නෙමෙයි. දේශපාලනය කියන එක තියෙනවා, පොලිටික්ස් කියන එක හැමතැනම තියෙනවා. පාටි පොලිටික්ස් කියන එක නෙමෙයි මං කියන්නේ. මිනිස්සුયો හැටියට අපි පුළුවන් තරම් මිනිස්සුන්ට උදව් කරන්න. ඒක තමයි මගේ පිළිවෙත. අපිට ඉගැන්වෙත් එහෙමයි. මට පුළුවන් තාක් මං කරන්නෙත් ඒක තමයි. මම හිතන්නේ ආනන්ද විද්‍යාලයේ ආදි සංඝය විසින් ඉදිරිපත් කරන අර්ධවාර්ෂිකව ඉදිරිපත් කරන ආනන්ද සංගරාව වෙනුවෙන් අර අපි මුලින් ආරම්භයේදී කිව්වා වගේම සුන්දර චරිතයක් ආනන්දයෙන් බිහි කරපු සමාජයට වැඩදායි චරිතයක් එක්ක සුන්දර මොහොතක් අපිට ගත කරන්න ලැබුණා. ඒක තුලින් සෑහෙන දෙයක් අපිට දැනගන්නට ලැබුණා. ලොකු දැනුමක් ලැබුණා. වර්තමාන ආනන්දීයන්ට මෙන්නම ආදී ආනන්දීයන්ට මේ වීඩියෝ පටය පරිහරණය කිරීමේ විශාල වපසරියක් තුළ දැනුම වර්ධනය කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අද මේ දවසේ ඔබතුමාගේ වේලාව කැප කරගෙන අපිත් එක්ක ආනන්දේ සංගරාව වෙනුවෙන් එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්. බොහොම ස්තුතියි.